නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා කාරුණික පින්වත්නි උතුම් වූ ගෞතම සම්මා සම්බුද්ධ ශාසනය විරාජමානව බබලන ඊටාම වටිනා බෞද්ධ රාජ්‍යයක් මියන්මාර් රාජ්‍යය කියලා හඳුන්වනු ලබන්නේ. ලක්ෂ සංඛ්‍යාත පිරිසක් බුදුදහම වැළඳගෙන සද්ධාවෙන් ගෞරවයෙන් යුතුව බෞද්ධ වතපිළිවෙත අනුව තම ජීවිතය හැඩගස්වා ගනිමින් පුණ්‍යකාමී ජීවිත ගත කරන පින්වතුන් එහි දකින්නට ලැබෙනවා. බුරුම රාජ්‍යයේ සිටින සුපේසල ශික්ෂාකාමී වන්දනීය පූජනීය මහා සංඝ රත්නයත් සම්බුද්ධ ශාසනයේ පැවැත්ම උදෙසා සිදු කරනු ලබන්නේ සුවිශාල මෙහෙවරක්. පසුගිය දිනවල බුරුමයේ මණ්ඩලේ නුවරට ඇතුළු ප්‍රදේශ කිහිපයකට විශාල හානියක් සිදු වුණා. අපි කවුරුත් දන්නවා නොසිතූ මොහොතක සිදු වුණ භූකම්පනය හේතුවෙන් විශාල පිරිසක් තම ජීවිතයට සමුදුන්නා. තවත් දහස් සංඛ්‍යාත පිරිසක් අසරණ බවට පත් වුණා. අවතැන් වුණා. ඉතින් අපි හැමදෙනාම මිය පරලොව ගිය සියලු ඒ දෙනාටම පුණ්‍යානුමෝදනා කළ යුතුයි. සම්බුද්ධ ශාසනය වෙනුවෙන් කැප වුණ බුදුසසුන තමන්ගේ ජීවිතයේ කොටසක් කොට සලකන ලද ශාසන අභිවෘද්ධිය උදෙසා බොහෝ සෙයින් වෙහෙස මහන්සි වී කටයුතු කළ ඒ මියගිය සත්පුරුෂයන්ට අප ජීවිත කාලය පුරාම රැස් කරගත්තා වූ පින්පෙත් අනුමෝදන් කරමු. අනුමෝදන් වෙත්වා. අප සියලු දෙනා විසින් රැස් කරගෙන තියෙන පින් බලයෙන් ඒ අයගේ පරලෝක ජීවිත සුඛී සුවපත් භාවයට පත්වෙත්වා. සංසාර ගමන සුවපත් වේවා. සසර කතරින් එතරව පරමාර්ථ වශයෙන් නිර්වාණ අවබෝධය කරගන්නට අප හැමදෙනාම රැස් කර පුණ්‍ය ලාභයන්ද හේතු වාසනා වෙත්වා කියලා මෙසිතින් ප්‍රාර්ථනා කරමු. ඒ වගේම අවතැන් වූ සත්පුරුෂයන් උදෙසා අපි හැම කෙනෙක්ම උදව් කරමු, උපකාර කරමු. ත්‍රිනිකායික මහානායක මාහිමිපාණන් වහන්සේලාගේ උපදෙස් අනුව නොඑක් වියලි ආහාර බාර දිය යුතු ස්ථාන මේ දිනවල සමාජ මාධ්‍යවල දකින්නට ලැබෙනවා. ඉතින් එම ස්ථාන ඒ මහා සංඝ රත්නය නම් කරලා තියෙන ස්ථානයන් දැන හඳුනාගෙන ආසන්නම ස්ථානයකට ගොස් සබන් කෑල්ලකින් කිරිපිටි පැකට් එකකින් නූඩල්ස් පැකට් එකකින් අපිට පුළුවන් දෙයකින් අපි උදව් කරමු, දායක වෙමු. ඒ බෞද්ධ ජනතාවට පිහිට වෙමු. අපේ දාන පාරමිතාව පරිපූර්ණ කරගනිමු. ඒ මහා කුසලය අපේ මුළු සසරම සුවපත් කරන්නට ඒකාන්තයෙන්ම උපකාරයක් වෙනවා. පිහිටක් වෙනවා. පිළිසරණක් වෙනවා. අපි අසරණ වෙච්ච දවසකදී අපිටත් කවුරු හරි උදව් කරයි. අපිටත් කවුරු හරි පිහිට වෙයි. ඒ පින අපේ ජීවිතයට ආරක්ෂිත හේතුවක් වෙනවා. දානං තානං මනුස්සානං කියනවනේ. දන් දීම මිනිසුන්ට ආරක්ෂිත වූ ස්ථානයකි. දානං දුග්ගති වාරණං, දන් දීම දුගති මග ආවරණය කරයි. ඒ කියන්නේ දුගතියෙන් අත් මිදෙන්නට උපකාරයක් වෙනවා. දානං සග්ගස්ස සෝපානං, දන් දීම දෙව්ලොවට යාමට තියෙන ඉනිමගක් වගේ. එයින් අදහස් කරන්නේ පහසුවෙන්ම දෙවියන් අතර උපදින්න හේතු වෙන මහා පුණ්‍යලාභයක් බවයි. දානං සම්ති කරං පරං, දානය උතුම් වූ සාන්ත වූ නිර්වාණය පිණිසත් ඒකාන්තයෙන් හේතු වෙනවා. ඉච්ඡිතිච්ඡිත දානේන දානං චින්තා මනීවිය, කැමැති දේ සසර ලබා දෙන බැවින් දානය සිතූ පැතූ සම්පත් ගෙන දෙන චින්තාමාණික්‍ය රත්නයක් වගේ. කප්ප රුක්ඛෝව සත්තානං දානං භද්දගටෝ විය, දානය කැමැති සම්පත් ලබා ගන්නට හැකියාව ඇති කල්ප වෘක්ෂයක් වගේ. දානය භද්‍ර ගටයක් වගේ.
ඒ වගේම සීලවන්තස්ස දානේන චක්කවත්ති සිරිම්පිච ලබන්ති සක්ක සම්පත්තින් තථාලෝකුත්තරං සුඛං. දන් දීම හේතු කරගෙන සක්විති රාජ සම්පත් ලබන්නට පුළුවන් වෙනවා. සක්‍ර දේව සම්පත්තිය ලබන්නට පුළුවන් වෙනවා. එසේම ලෝකෝත්තර මාර්ගඵල නිවන් ලබන්නටත් පුළුවන් වෙනවා. පාප කම්මේසු නිරතෝ ඨිතෝ යං නරකායනේ සාරිපුත්තස්ස තේරස්ස පිණ්ඩපාතස්ස වාහසා. අතීතයෙහි සොරුන් මැරීමේ පාප කර්මයෙහි නිරත වී සිටි පෞකාර තැනැත්තෙක් තමාගේ ජීවිතයේ අවසාන මොහොතේදී සාරිපුත්ත මහරහතන් වහන්සේට කිරිබත් දානයක් විදිහට පූජා කළා. තමන්ගේ ආහාරය වෙනුවෙන් සකසා තිබිච්ච කිරිබත් ටිකයි පූජා කළේ. ඒ පිනේ බලයෙන් ඒ තැනැත්තා නිරයෙන් නිදහස් වෙලා දෙවියන් අතර උපත ලැබූ බව සඳහන් වෙනවා. අපායන් පරිවජ්ජෙත්වා නේක දුක්ඛ සමාකුලං දේව සංඝ පරිබූල්හෝ ගතෝ දේව පුරං වරං. ඒ කිරිබත් පූජ කළ තැනැත්තා අපායෙන් අත්මිදුණා. අප්‍රමාණ දුක් විඳින්න හේතු වෙච්ච නිරයෙන් අත්මිදුණා. දෙව්ලොව ඉපදුණා. දිව්‍ය සමූහයා පිරිවරාගෙන සැපයටපත් වුණා. තස්මා සුකෙත්තේ සද්ධාය දේත දානානි කාමදං දානං දෙන්තේහි සීලම්පි පාලනං චාපි සුන්දරං. අන්න ඒ නිසා දන් දෙන්න අවස්ථාවක් ලැබුණහම ඊ타ම සද්ධාවෙන් කැමැත්තෙන් දානය පූජා කරන්න. දන් දෙනවා වගේම සීලයත් ආරක්ෂා කරනවා නම් ඔබේ ජීවිතය වඩා සුන්දර එකක් බවට, බබලන එකක් බවට, සෝභමාන එකක් බවට ඒකාන්තයෙන් පත් වෙනවා. බුරුම දේශය හෙවත් මියර්මාර් රාජ්‍යයේ අවතැන් වූ හැම දෙනාටමත් ආශිර්වාද කරමු. ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ අනන්ත බුදු ගුණ බලයෙන්, සදහම් ගුණ බලයෙන්, මහා සංඝ ගුණ බලයෙන්, දෙවියන්ගේ දේවානුභාවයෙන් ඒ හැම දෙනාම නිදුක් වෙත්වා, නිරෝග වෙත්වා, සුවපත් වෙත්වා, දීර්ඝායුෂ ලබත්වා. ආයුෂයෙන්ද, ශරීර වර්ණයෙන්ද, නිරෝගී සැපයෙන්ද, කායික බලයෙන්ද, ප්‍රඥාවෙන්ද වැඩෙත්වා. දැනට පවතින කාය පීඩා, චිත්ත පීඩා දුරු වේවා. කායික මානසික නිදුක් නිරෝගී සුව ලැබේවා. ඊ타ම ඉක්මනින් තමන්ගේ ජීවිතයේ යථා තත්වයට පත් කරගෙන, සාමාන්‍ය තත්වයට පත් කරගෙන පහසුවෙන් ජීවත් වෙන්නට ඒ සත්පුරුෂයන්ට වාසනාව උදා වේවා කියලා අපි ආශිර්වාද කරනවා. සෑම දිනාටම උතුම් තෙරුවන් සරණ ලැබේවා.